සුපුරුදු ලෙස අදත් ඔබව පාලිස් YouTube නාලිකාව සමග සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔබට සුබ දවසක්. අපි අද අරන් ආවා ඊටාම කාලෝචිත මාතෘකාවක්. අදත් අපිත් එක්ක එකතු වෙන සුපුරුදු පරිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යන සෞඛ්‍ය පරීක්ෂකතුමා අමිල අබේරත්න මහතා. ඔහුගේ විශාල දැනුම් සම්භාරය ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් මොකද්ද මේ කාලෝචිත මාතෘකාව කියලා ඔබලා හිතනවා ඇති. ඒක තමයි මේ දවස්වල යලිත් ඉසවසෝන අපේ දැන් අවුරුදු කීපයකට කලින් ඊටම මාරාන්තික රෝගයක් විදිහට අපිව ග්‍රහණය කරගත්ත රෝගය මං හිතන්නේ එතුමාම ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරයි. මොකද්ද මේ දවස්වල මේ වෙන වෛරස් වර්ගයක්ද එහෙම නැත්නම් එහෙම රෝගයමද කුමක්ද මේ රෝගය අමිල මහත්තයා? අයිබෝන් කියලා කියනවා අපගේ YouTube නාලිකාවේ හිතමිතුරු ඔබ සැමටම. ඉතින් පාලිත මහත්මයා ඔබතුමාගේ YouTube නාලිකාවෙන් මේ අවස්ථාව නැවතත් ලබා දීම සම්බන්ධයෙන් මේ කෙටි වීඩියෝ සඳහා අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතියි. මම හිතන්නේ වැඩිදුර අපි කතා නොකර ඔබතුමා කිව්වා වගේ මොකද්ද අපි මේ කතා කරන්න යන්නේ, මොකද්ද මේ දවස්වල සමාජයේ බොහොම බරපතල විදිහට කතා කරන මාතෘකාව කොවිඩ් රෝගය. මම හිතන්නේ ඔබ කිව්වා වගේම අවුරුදු කිහිපයකට කලින් මහා වසංගතයක් ආකාරයෙන් ලංකාව පුරා පැතිර ගිහිල්ලා අපේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කරා. අපේ හිතමිතුරන් රැසකට, ඥාතීන් රැසකට ජීවිතය අහිමි කරා. ගොඩක් අය රෝගී වුණා. මුළු ලෝකෙටම මහ ව්‍යසනයක් වුණා. ඉතින් මේක මේ එන්නත්කරණය තුලින් මේ රෝගය බොහෝ දුරට මුළු ලෝකෙම පාලනය කරා. හැබැයි නැමතත් මේ රෝගය සම්බන්ධයෙන් කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔබ කිව්ව විදිහටම මේ දිනවල රෝගය ලෝකේ මට්ටම ගත්තොත්, ලෝක තත්ත්වයේ ගත්තොත්, විශේෂයෙන්ම අපේ අසල්වැසි ඉන්දියාවේ රෝගීන් සැලකිය යුතු අන්දමින් වාර්තා වෙනවා. ඉතින් ඉන්දියාවට ආසන්නතම රටක් විදිහට ලංකාවත් මේ රෝගයට අවදානම් රටක් විදිහට අඳුනගෙන තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය කොළඹ බොරැල්ලේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ කරපු පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තියෙනවා දැනට ලංකාව තුළ මේ නව කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් කියන ප්‍රභේදය, අණු ප්‍රභේදය සහිත රෝගීන් ලංකාව තුළින් වාර්තා වෙනවා කියන කාරණය. ඉතින් අපි ආරම්භයේ සිටම මේ රෝගය සම්බන්ධයෙන් තාම යහුසුලුව ක්‍රියාත්මක වෙලා ඒ නිවාරණ ක්‍රියාමාර්ගවලට යොමු වුණොත් මේ රෝගය වළක්ව ගන්න පුළුවන්. ඉතින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ අවශ්‍ය කටයුතු සිද්ධ වෙලා තියෙනවා. රෝගීන් අඳුනා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ප්‍රජාව විදිහට පාලිත මහත්මයා අපි විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. අපි ඉදිරියේදී මේ රෝගය උත්සන්න වුණොත් අර කලින් අපේ දිනචර්යාවට එකතු වුණා අත්සේදීම, ඊට පස්සේ මුඛාවරණයක් පැළඳීම, ඊට පස්සේ රෝගියෙක් සමග නිශ්චිත දුර පරතරයක් තබා ගැනීම වගේ හොඳ සෞඛ්‍ය පුරුදු වලට අපිට නැවත නැඹුරු වෙන්න සිද්ධ වෙයි. එහෙම වුණොත් අපිට දැන් වැක්සින් එකත් අපි ගහලානේ ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට රෝගයෙන් අර ගිය වාර රෝගය බරපතල වුණා වගේ ලොකු භයානක තත්ත්වයක් ඇති වෙන එකක් නැහැ. දැන් රෝගය සම්බන්ධයෙන් අපේ ප්‍රජාව ඕනටත් වඩා දැනුවත් නේද? ඉතින් අර පොඩ්ඩක් අමතක වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ලෝක තත්ත්වයත් එක්ක අපි ඔබගෙන් කරන ඉල්ලීම නැවතත් අපි මේ රෝගය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. සැකසහිත රෝගීන් ඉන්නවා නම් අපි අපහාම රෝහල්ගත වෙලා අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන නිරෝධායන කටයුතු වලට යොමු වෙලා අපි අර එදිනෙදා අනුගමනය කරපු හොඳ සෞඛ්‍ය පුරුදු ටික අනුගමනය කරලා රෝග තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දැන්ම ලහි අපි සූදානම් වෙමු. ඉතින් ඔබ දැනුවත් කරාට අපි ස්තුති කරනවා අමිල මහත්තයාට. අපි වැඩිදුර මේක සම්බන්ධව කතා කරන්න යන්නේ නැහැ. අද මෙච්චරයි මේක සම්බන්ධයෙන් කතා කරන්නේ. පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න. අපි මේ රෝගෙන් කොහොම හරි දිනමු මේ පාරත්. අපේ ජීවිත පරිස්සම් කරගමු. ජීවිත බිල්ලට දෙන්න එපා. නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න. පරිස්සම් වෙන්න. රැඳී සිටියට ස්තුතියි. පාලිස් හෙල්ත් ටෝක් YouTube channel එක සමග අපිව subscribe කරන්න, කමෙන්ට් කරන්න, bell notification on කරලා තියාගන්න. අපිත් එක්ක රැඳී ඉන්න. අපිව දිරිමත් කරන්න. ඔබට බොහොම ස්තුතියි.